එන්න මාත්‍තික් මේ තාප්පි යාලුකුති තේ බොන්න යන්නේ ප්ලේන්ටි අසම කෑල්ල එවට බයයි බං බුදුවාම්බා මට පැසරගේ ඉඩි කපන්න බෑනේ අම්බෝ ඉඩි කපන්න ට්‍රිප් එකට අද ඉඩි කපල දඩකොළ වලට අපි බජට් එකක් තියාගත්තේ නැහැ හින්දා අපි මෙහෙම යනවා ප්‍රචණ්ඩ ගෘහස්ත පුරුෂ හිංසනය වැඩි නෙමෙයි කීයත් නෙමෙයි මොකක්ද එළියට කියන්නේ මන්දයි ඔයාලට මාව මතකද දන්නේ හැබැයි මේ වීඩියෝ කෝල් වලට මතක ඇති මේ 100ක් විතර බලන් ඉඳි ලැජ්ජ නැද්ද ලැජ්ජ නැද්ද මින් ලැජ්ජ යන්නේ ඔව් ඒ ඈ ගාපු ඩයල් එක තමයි දැන් මයි කවි මැරි කරලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා සෝ අපි ඇනිවර්සරි ටුවර් එකක් යන්න ඉන්නේ නෝරලි එහෙනම් අපි ගිහිල්ලා බලමු yeah boy hi guys අපි නෝරලි යනවා දැන් වෙලාව 7යි හරියටම 7යි 6යි කාල්ටගේ පිටත් උනේ මොකද දෙකට වහිනවා දැන්ට කිලෝමීටර් 53ක් ඇවිල්ලා තියෙනවා තව ඔක්කොම 143ක් තියෙනවා නෝරලි අපි යමු එහෙනම් peace so අපි දැන් බයික් එක මුලින්ම තුරින් වැඩිම බයික් රයිඩ් එක තමයි මේක විශේෂයෙන්ම මගේ ෆස්ට් පෙට්‍රල් ස්කූටි එක වෙන ඩිෆාන්ට් KP 150 එක ඉතින් අපි දෙන්න කලින් ගාලු ගියා ගාල්ලේ ඉල්ලෙන්න කිලෝමීටර් 250ක් වගේ තමයි ගියේ සම්පූර්ණයෙන්ම බට් මේක දැනට අපි ප්ලෑන් කරපු විදිහට අපි ගිය ලොකුම ටුවර් එක සෝ ටුවර් එකට නෝමලි යන්න විතරක් කිලෝමීටර් 191ක් වගේ තිබුණා සෝ ඕවරෝල් යන්න තිබ්බා මම හිතන්නේ කිලෝමීටර් 500කට කිට්ට වෙන නැත්නම් 490 ගානක් වගේ සෙට් වුණා අපිට ගිහිල්ලා එන්න ආත අපි සෙට් කොහොම තැන්නේ අපි දැන් කන්න යන්නේ කිරි කොහොම තැන් අපි දැන් කන්න යන ගමන් ස්ටේෂන් එක දාලා තිබ්බේ Google එකේ රේටින්ග්ස් බලලා බලමු අද කොහම සිකුරාද දවසක් ඉඳලා දෙනගත් අඩු ඇති කොහොමද මම තියෙන්නේ දකුණු පැත්තේ දකුණට හිරුෂාන් මොනවාකන් ඉන්දියාප්ප තියෙන පාන් තියෙන පරාට තියෙන බත් තියෙන මම පරාට 3යි ඔව් කපලා මේ චිකන් හොදි ඔව් පරිප්පු පොඩ්ඩකුත් දාන්න මේ ඔව් මේ පෝක් කරි එක පොඩ්ඩක් වෙනම දෙන්න මෙයා කන්නේ අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ආවා හිරුෂාන් රෙස්ටුරන්ට් එකට කිතුල් ගල තියෙන්නේ පට්ට සැරයි ගයිස් මෙතන කෑම මාරහයි දුකෙන් පොන්දාන්න හොඳට කෑම තියෙනවා සුපිරි ඕකේ රයිට් කාලෙන්න කියලා වීඩියෝ කිව්වල අපේ බඩේ දෙයි. ඒ වහිනෝ. අපි කාලෙන්න. බයි. Hi guys, මේ තියෙන අපේ බයික් එක
ඉර්ෆාන් KPV 150 එකක්. අද පොඩ උදේදී වැස්සේ ඉන්න පොඩ්ඩක් මඩ තියෙන බයික් එක බොක්ස් එක නම් බයික් එකට ආවේ නේ. අපි ආෆ්ටර් මාකට් වෙනම ගහගත්තා මේ ෆ්‍රේම් එකත් එහෙමයි. මේකට ආයේ පොඩි මේ හෑන්ඩ් එක ලගේජ් එකක් තියෙනවා. මේවා ඔක්කොම තියෙනවා. මේ පවර් බෑන්ක් ඔක්කොම දාගෙන ඉන්නේ. මේ දෙක නම් අපි වෙනම ගහගත්තා. ස්පයිස් එකත් ඩාර්ක් ස්ටික් එකක් ගහලා තියෙන්නේ. ওই ටික තමයි. ඉතින් අපිට අවම දාම් බයික් එක. අපේ පළවෙනි සහ අවසාන වීඩියෝ එක නෙමෙයි මේක. පළවෙනි වීඩියෝ එක නෙමෙයි නේද? පළවෙනි එක දැම්මේ. පළවෙනි එක තාම එඩිට් කරන්න නැහැ. guys බලපන් මේක ලස්සන වටේ කොල්ල පාටයි මේ උඹලට කියන්නේ වාන් ඉන්න බෑ නම් කරන්න යන්නේ ඒ තාන් ඉන්න වෙනවා නැත්තම් වැඩන්නේ නේද මේක බලපන් අපේ බොන්න යන්නේ ප්ලේන්ටි ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් ගන්න තේකක් බොන්න ආව කියන්නේ යන පාරෙන් පොඩ්ඩක් ආයින් නවත්ත ගත්තා වටවල ඇත්ත මේ හැදින්නේ මේ පාරයින් පොඩි වණක් ගාව පොඩි කැම්පින් චෑස් දෙයුත් අරගෙන රාච්චිල සිල් ගන්න ගෙනින් දන්න ඒ දෙක කරගෙන යන උලක් නෑ ඒ මේක බලපන් මෙතන ලස්සන වීඩියෝ පොඩි ස්පීඩ් කරාම දැක්කේ වලාකුළු වල ෂැඩෝ එක අර බිම්මට වැටෙන කොට තියෙන එතන ආදල්ල ඒක ඊට පස්සෙටින් අපි තේබීල පොටෝ ගාල පොටොත්ත කුලං ආවිතින් අමට පාටන් ගාත ඕමරිදි Google Maps අයියෝ ඕර වොගොත්දුලු ඉන ඕරක පේක විතරකි හොඳ රෝමක් කාල අප දවුලන්නේ හොඳ ෂෝස්ටී හුච්චත්ත පීපැත්ත වට ලස්සනේ වානත් අඩි මවුලිදින් පැක් විතරදින් ඉතින් හොඳයක් ගෙව්වා ඕකමක්නේ කියන්න බැරිවුණානේ හාලා මේ ට්‍රිප් එක යනවනම් බයික් එකම යන්න හැබැයි යන්න පුළුවන් සුව පහසු බයික් එක යන්න නැත්නම් පොඩ්ඩක් අමාරුයි අපි ගිය බයික් එක නම් කිසි අවුලක් නැහැ ෂපාංගේ ගිහලා ෂපාංගේ ආවා මේ බාගයකට වැටලා මිස්සත් බාගයකට නෑ මොකද මම බයික් එක කියන්නේ මේ දැන් ඔයගොල්ලෝ කාර් එක මොකක්ද වාහනේ යනවා නම් කෙලිමෙති මොකක්ද වින්ඩෝ එකකින් පේන ආතල්ල විතරයි නම් මේකේ අපි එද්දී වැස්සට අහුණා යද්දී නිකන් අවුවෙනියන් කාම් එකේ ගියා අර කාලගුණික වෙනස් කම් වලටත් හොඳට ඕගොල්ලෝ හොඳට අවු වෙනවා ඒක ඒ වගේම අර මේ ආතල්ල එක ඇත්තට පිළි ආයි ඕගොල්ලෝ දෙන්න ඕනේ පට්ට ගන්න ලයිව් ෆීලින් එක ඒ විදිහටම ඔයගලන්ට විඳ දරා ගන්න පුළුවන්. ඒ දරා ගන්න ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලෝ යන්න මම එච්චර කියන්නේ ඵලයක් ගිහින් බලපන්. ඕබ්බා හැටන් අපි දැන් ඉන්නේ හැටන් නගරේ පොලිස් මාමලා අමුතු විදිහට බලනවා ඉතින් යන්නේ ඇයි කියලා අවු අයින්නෙන්ද අපායගේ ප්‍රතමාදාර
මේ පැත්ත බාන්න මේ පැත්ත ලස්සන බාන්න දැන් මේ පැත්ත බාන්න මගේ ඉල්ලලා තියෙනනේ කැමරාව ගන්න යන්නේ අවුවයි සීතලයිනේ ඔව් මං හිතන්නේ මේක අර කොළම ගන්නටම අවුව පායලා දෙන්නේ මම අවුවනේ ඒ වුණාට ඉතින් අර සීතල ගතියත් එක්ක ඉතින් ලොකු කේස් එකක් නැහැ එනම් ගයිස් මේ එපිසෝඩ් එක අපි මෙතන ඉවර කරනවා ඊළඟ එපිසෝඩ් එකකින් අපි සෙට් වෙනකම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහා පැත්තේ බෙල් අයිකන් එකක් තියෙනවා ඒකට නැගලා ඔබ්බපන් හරිද නැත්නම් අපිව නොටිෆයි වෙන්නේ අපි සිලොන් IDV එනවා හැමෝටම පීස් අපි ආව නුවරඑළියට ගයිස් අපි වැඩි වෙලා මේ ගල්ලන් ඉන්නවටද එපා වෙලා ඉතින් ආසම කෑල්ල ඒවට බයයි බං මෙතන තමයි අපි දැන් ජීවිත කාලෙම දැන් අපි ඉන්න බලාපොරොත්තු වෙන අයියෝ good morning අද සෙනසුරාදා ට්‍රිප් එකේ දෙවෙනි දවස අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්නේ